समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතංච පන බික්ඛවේ බික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු උපාදානස්කන්ධේසු ඉද බික්ඛවේ බික්ඛු ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්තංගමෝ ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්තංගමෝ ඉති සංඛාරාණං සමුදයෝ ඉති සංඛාරාණං අත්තංගමෝ ඉති විඤ්ඤාණස්ස සමුදයෝ ඉති විඤ්ඤාණස්ස අත්තංගමෝ තීති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය මගින් ප්‍රචාරය වීගෙන යන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම මාතෘකාව යටතේ පවත්වන ධර්ම දේශනා මාලාවේ 11 වෙනි ධර්ම දේශනය. මේ වන විට මේ පින්වතුන්ට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8 පිළිබඳව දැනුවත් කිරීම, ඒ වගේම සමත භාවනාවක් වශයෙන් වායාම සති සමාධි කියන මේ අංග ටික සම්මා කරගන්න සමහා සතිපට්ඨාන සූත්‍රයේ අඩංගු ආනාපාන සති පබ්බය යටතේ පැහැදිලි කිරීමක් සිදු කරා. ඊට අමතරව බුදුහාමුදුරුව පෙන්නන ප්‍රඥා ශික්ෂාව වන විදර්ශනා භාවනාව සිදු කරගන්න මේ භාවනා ක්‍රමයේ යොදා ගැනීම සඳහා ඒ ඉති අධ්‍යත්තං වා කායේ කායානුපස්සී ආදී වශයෙන් පැහැදිලි කරලා දීලා තියෙන ඒ කය ගැන අවධානයෙන් ඉඳීම, සතියෙන් ඉඳීම වශයෙන් සිදු කරන විපස්සනා පැත්තත් සෑහෙන දුරට විස්තර කරලා දීලා තියෙනවා. ගිය සතිය වෙනකොට මේ විදිහට මේ විපස්සනා භාවනාව යමෙක් ප්‍රගුණ කරගෙන යනවා නම්, බහුලීගත කරගෙන යනවා නම්, ඒ පුජ්‍යලයා ළඟ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන බව පැහැදිලි කරලා දුන්නා. විශේෂයෙන් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩිම තුල අපිට ඉන්ද්‍රිය ධර්ම 5ක්, බල ධර්ම 5ක් හා බොජ්ජංග ධර්ම 7ක් වැඩිමෙන් සම්මා දිට්ඨිය ලැබෙන ආකාරය, ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම විස්තරය නැත්නම් ඒ ධර්මයේ පිළිබඳ සුතමේ ඥානයක් ඇති කර ගැනීමෙන් ඔබලා සෑම දිනාටම ලබා ගන්න පුළුවන්. නමුත් මේ විපස්සනා භාවනාවත් එක්කම හුඟක් දෙනෙක් අහලා තියෙන, හුඟක් දෙනෙක් දන්න දෙයක් තමයි මේ පංචස්කන්ධය හා විපස්සනා භාවනාව අතර ලොකු සම්බන්ධයක් තියෙනවා කියන එක. මේ පංචස්කන්ධය හා විපස්සනා භාවනාව කියන ධර්ම කාරණා දෙක හුඟක් දුරට සහසම්බන්ධයි. බුදුහාමුදුරුව හැම දේශනාවකම ඇතුළත් වෙලා කරලා තියෙනවා මේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අංග ටික, ධර්මතා ටික දකින්න එක විපස්සනාවයි කියලා.
එතකොට මේ විපස්සනාවක් කොහේ හරි විපස්සනා භාවනාවක් තියෙනවා නම් එය ධර්මානුකූලව පැහැදිලි කරන්න පුළුවන්. එතන පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීමක් සිදු වෙනවා කියලා. නමුත් සමාජය මේ විපස්සනා භාවනාව සිදු කරන හුඟක් පිරිස් මේ බුදුහාමුදුරන්ගේ පාඨය තරමක් දුරට වෙනස් කරගෙන ඉන්නවා. ඒ කියන්නේ අපි හුඟක් වෙලාවට හිතලා තියෙනවා පංචස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කිරීම විපස්සනාවක් කියලා. මෙන්න මෙතන ධර්මානුකූලව වැරද්දා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ පංචස්කන්ධයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීම විදර්ශනාවයි. එතකොට කෙනෙකුට හිතන්න පුළුවන්, කෙනෙකුට යොමු වෙන්නත් පුළුවන්. හුඟක් දැන් භාවනා උපදේශ දෙනකොට ඒ ගුරුවරු පැහැදිලි කරන දේ අහගෙන ඉන්නකොට යමකට හිතෙන්න පුළුවන් මේ කියන එක එහෙනම් අපි කරන්න නම් අපි පංචස්කන්ධය ගැන හඳුනගෙන ඉස්සෙල්ලා නාමිකව රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය වශයෙන් පාඩම් කරගෙන මෙය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා මෙනෙහි කිරීම තුළ සිදුවෙන භාවනාවක් තියද ඒක විදර්ශනාවයි කියලා. මේක නෙමෙයි බුදුහාමුදුරුවන්ගේ ධර්මය. මේ පංචස්කන්ධය කියලා අපි හඳුනගන්න එක අපි අනුමානව හිතන දෙය ධර්මානුකූලව එක එක පුජ්‍යලයාට ආවේනිකව Tamanට තේරෙන පංචස්කන්ධයක් වෙනවා. බුදුහාමුදුරුවන්ට අවශ්‍ය කරන්නේ මේ පංචස්කන්ධය කියන විශේෂී ධර්මතාවය තේරුම් අරගෙන ඒක දිහා සතියෙන් යුක්තව නැත්නම් සතිමත්ව නිරීක්ෂණයක යෙදෙනවා නම් එතන තියෙන්නේ අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනයි කියන එකයි. එතකොට මේ සතිපට්ඨාන සූත්‍රයේ මේ ගැන පැහැදිලි කිරීමක් තියෙනවා. දැන් යමෙක් ආනාපාන සති භාවනාව වඩලා හෝ ඒ විදිහට කායानुපස්සනාවේ අර කය ගැන අධ්‍යාත්ම කයයි බාහිර කයයි සමුදය වය ආදී වශයෙන් පෙර පැහැදිලි කරපු මෙන්න මේ ධර්ම කාරණා සමග සිදු කරන විපස්සනාව සිදු වෙනකොට කවුරුවත් දන්නේ නැති වුණාට බුදුහාමුදුරන්ට ඕන වෙන පංචස්කන්ධයක් නිරීක්ෂණයකට ලක් වෙන්නේ. දැන් මේක පංචස්කන්ධයද නැද්ද කියලා භාවනා කරන කෙනෙක් හොයවීම, සොයා බැලීම, පරිශන කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේ භාවනාව සිදු කරනකොට බුදුහාමුදුරන්ට අවශ්‍ය දේ සිදු වෙනවා. නමුත් දැන් අද දවසේ මම මේ 11 වෙනි ධර්ම දේශනාවට මේ සම්බන්ධව සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ අන්තර්ගත වෙන ධර්ම කාරණා ටික පැහැදිලි කරනවා. මෙහෙම ධර්ම කාරණා පැහැදිලි කරත් භාවනා කරගෙන යන යෝගාවචරය නැත්නම් ඒ පුජ්‍යලයා කරන්න ඕනේ මේක පංචස්කන්ධයේද නැද්ද කියලා හොයන්න අවශ්‍ය වෙන්නේ. බුදුහාමුදුරුවෝ මේ පෙන්නන විදිහට මලමිනියක් වගේ කය ගැන අවධානයෙන් ඉඳීම තුළ දැනුවත් හෝ නොදැනුවත්ව සිදුවෙන්නේ බුදුහාමුදුරන්ට ඕන දෙයයි. කුමක්ද? ඒ මොහොතේ තමන් හදන පංචස්කන්ධය ගැන නිරීක්ෂණයකටපත් වීමයි. ඒ නිරීක්ෂණය තුළ තමන්ගේ දැක්ම තුළට අන්තර්ගත වෙන්න පුළුවන් දැක්මක් වෙන්නේ ඔය කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම විතරයි. ඒක වෙන්නේ කොහොමද කියලා හොයන්න යන එක අපි නොකළ යුතු දෙයක්. මොකද අපිට තේරෙන දෙයක් නෙවෙයි. අපේ විශේෂපතේ නෙවෙයි. අපිට තේරෙන්නේ නැහැ ඒක වෙන්නේ කොහොමද කියලා බුදුහාමුදුරන්ට තේරෙනවා. ඒක තමයි බුද්ධ ඥානයේ තියෙන සුවිශේෂී භාවයේ ඒ කෙරෙහි ගෞරවයෙන් බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන් මේ භාවනාවයි කළ යුතුය. නමුත් ඇයි එහෙනම් මේ ධම්මානුපස්සනාවෙන් හෝ මේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන පැහැදිලි කිරීමක් නැත්නම් මේ භාවනාවෙන් මේ සිදුවෙන්නේ නැහැටි පැහැදිලි කරන්න යන්නේ. ඒ යන්නේ භාවනා කරන කෙනාට මේක අත්‍යවශ්‍ය වෙන්නේ නමුත් අපිට සැකසහිත තැන් එනවා. අපි කාලයක් තිස්සේ පොත්පත් බලලා වෙනත් විදිහේ භාවනා ආදී දේවල් සිදු කරලා මේ පංචස්කන්ධයයි විපස්සනාවයි අතර ලොකු සම්බන්ධයක් තියෙන වගේ ඉගෙනගෙන තියෙනවා. මේ ඉගෙනගෙන තියෙනකොට
යම්කිසි දේශනාවලදී වෙන්න පුළුවන්, පොතක් කියවනකොට වෙන්න පුළුවන්, Tamanටම හැඟීමක් වෙන්න පුළුවන්. අපි කරන මේ භාවනාවයි මේ කියන පංචස්කන්ධය අතර සම්බන්ධයක් අපි කිසිම නැහැනේ කියලා. ප්‍රායෝගිකව Tamanට ඒක දකින්න හම්බ වෙන්නේ විශ්ලේෂණයක් කරගන්න බැරි වෙන නිසාවෙන් තව කෙනෙක් කියන වෙන විවිධ වැරදි ක්‍රමවලට අපි යොමු වෙන්න පුළුවන් වෙනවා. ඒකෙන් අපිට සිදු වෙන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ පිළිබඳ සුතමේ ඥානයක අඩුවක් අපිට එන්න පුළුවන්. සුතමේ ඥානය අඩු වෙන්න වෙනත් පුජ්‍යලයෝ වෙනත් පිරිස් කියන අර්ථකථන වල සැබෑ තත්ත්වයක් සත්‍යතාවයක් අපිට තේරෙන්න පටන් ගන්නවා. ඒ වෙනුවෙන් එහෙම තේරුම් අරගෙන අපි ඒ දෘෂ්ටිගත සංකල්පයක ඉන්නවා නම් බුදුහාමුදුරුවෝ පෙන්නලා දීපු හරි විපස්සනාවක් සිදු කරත් අපිට ඵලයක් ලැබෙන්නේ නැහැ. මම මේ ගැනත් ඉස්සෙල්ලාම පැහැදිලි කරා මේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා කාරණා තුනක් සම්පූර්ණ විය යුතුයි. ඒ කාරණා තුන තමයි සුතමේ ඥානය, සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, පෘථග්ඥාන කියන ඒවා. දැන් වැරදිලා අනු කියන විදිහට පංචස්කන්ධය ගැන වැරදි අවබෝධයක් ඇති කරගෙන ඒ සංකල්පයේ උඩ ඒ වැරදි දෘෂ්ටිගත අදහස උඩ යමෙක් ඉන්නවද එතන සුතමේ ඥානයේ අඩුවක් වෙනවා. නමුත් එයා එහෙම වැරදි අදහසක ඉඳලා යමකට හරියට ගුරුවරයෙක්ගෙන් අහගෙන මේ කියා දෙන ධර්මය නැත්නම් මේ දේශනාවලදී පැහැදිලි කරන ක්‍රමයට භාවනා කරොත් කෘත්‍ය ඥානයක් ලැබෙනවා. නමුත් පෘථග්ඥානයකට යන්නේ හේතුව මොකද්ද? අර වැරදි සංකල්පය ඔලුවට දාගත්තේ සත්‍ය ඥානය වශයෙන් වැරදි අදහසක්. තිබීම හේතුවෙන් හරියට කෘත්‍ය කිව්ව කරත් ඒ කෘත්‍යයෙන් ඵලය ලැබෙන්නේ නැහැ, කෘතක් වෙන්නේ නැහැ. එන්නේ කාරණේ වළක්වා ගන්නත් පහසු වෙන්න නැත්නම් Tamanට සුතමේ ඥානයක් ඇති කරගන්න. එතකොට මේ පංචස්කන්ධය කියන දේ පැහැදිලි කිරීමක් අද දවසේ මේ දේශනාවේදී බලාපොරොත්තු වෙනවා. දැන් මෙතෙන්දී මේ පංචස්කන්ධය ගැන පැහැදිලි කරනකොට සමහර විට මේ පින්වතුන්ට ගැටලු සහගත තැන් එන්න පුළුවන්. මොකද අපි හිතාගෙන ඉන්න දෙයක් නෙමෙයි මේ පංචස්කන්ධය. ඒකට හේතුවක් තමයි මේ පංචස්කන්ධය කවුරු හරි දැක්කනම් ඒකේ දකින්න තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම විතරයි. එතකොට අපි කවුරු හරි මේ ධර්මය අහන 100 දෙනෙක් ඉන්නවා නම් ඒ 100 දෙනා විසිනුත් දන්නවා පංචස්කන්ධයක් ගැන. ඔය පංචස්කන්ධය ඔය අපි දන්න තනි තනියෙන් දැනගත්ත අහලා හෝ කියෝලා දැනගත්ත ඔය පංචස්කන්ධේ කොයි වෙලේකවත් අනිත්‍ය දුක්ඛ අනාත්මයක් තේරෙන්නේ නැහැ. එහෙනම් අපි 100 දෙනෙක් ඉන්නවා නම් ඒ 100 දෙනා දන්නේ පංචස්කන්ධයේ බොරුවක්. අනුමානයක්. සැබෑ සත්‍ය නෙමෙයි. මේ සැබෑ සත්‍ය වශයෙන් පංචස්කන්ධයක් හඳුන ගන්න කෙනෙකුට පුළුවන් වෙන්නේ අවම වශයෙන් එයාගේ නීවරණ යටපත් වෙලා තියෙන්න ඕන. නීවරණ යටපත් වෙච්ච පුජ්‍යලයේ නීවරණ යටපත් වෙච්ච මොහොතකදී හඳුනා ගන්න පුළුවන් දෙයක් මේ පංචස්කන්ධය. එහෙමනම් නීවරණ නැති තැනකදී කතා කරන පංචස්කන්ධය අපි හේතු කාරණා කියන පංචස්කන්ධය අපිට තේරෙන සත්‍ය දෙයක් නෙවෙයි. දැන් ඔයගොල්ලන්ට මෙන්න මේ සම්බන්ධව මේ ධම්මානුපස්සනාවේ සතිපට්ඨාන සූත්‍රයේ අවසාන අනුපස්සනාව මේක කරන්න උවමනා එකක් නෙවෙයි. ඔයගොල්ලෝ කරන භාවනාව සිදු කරපම් ප්‍රමාණවත් ඔයගොල්ලෝ දන්නේ නැති වුණාට මේ ධම්මානුපස්සනාවේ මේ ಗುಣ ටික ඒ භාවනාවේ වැඩෙනවා. ඒ වැඩෙන්නේ කොහොමද කියලා හොයන්න අවශ්‍ය නැහැ. බුදුහාමුදුරු උපදෙස් දීලා තියෙන්නේ ඒක භාවනාව සම්පූර්ණ කරන්න. එතකොට මේ ධම්මානුපස්සනාවේ තියෙන ධර්මකාරණා ගැන යම්කිසි කෙනෙක් හොඳින් සොයා බැලුවොත් Tamanට හඳුන ගන්න පුළුවන් මේ බුදුහාමුදුරෝ දේශනා කරන පංචස්කන්ධය මොන වගේ එකක්ද? ඒක අපිට මේ භාවනාවෙන් ලැබිලා තියනවාද? ඒ ලැබුණාම අපි එතන කොයිතරම් ගෞරවයෙන් බුදුහාමුදුරන්ගේ වචනයට අනුව හැසිරෙන්න ඕනෑද කියන මෙන්න මේ ධාර්මික ඥානය ඇති කර ගැනීමට දැන් මේ ධම්මානුපස්සනාවේ ධර්මකාරණාම පැහැදිලි කරන්නේ. නැතුව කෙනෙකුට ධම්මානුපස්සනාව වෙනම පුහුණු වෙන්නවත් ඒක හොඳ භාවනාවක් කියලා කරන භාවනාව නවත්තන්නවත් නෙමෙයි. එහෙම අදහස් ඇති කරගන්න එපා. දැන් මේ පංචස්කන්ධය ගැන හරි වැටහීමක් සුතමේ ඥානයක් විදිහට අපිට දැනගන්න නම්
එතකොට මේ ධම්මානුපස්සනාවේ තියෙන පෙළ ගැස්ම ඉස්සෙල්ලා තේරුම් ගන්න වෙනවා. එතකොට ධම්මානුපස්සනාව කියන එක පෙළ ගස්සලා තියෙන බුදුහාමුදුරුවෝ පබ්බ පහකින්. ඒ කියන්නේ ධම්මානුපස්සනාව යටතේ තියෙනවා භාවනා ක්‍රම පහක් ගැන විස්තර කරලා. ඒ ධම්මානුපස්සනාවේ තියෙන භාවනා ක්‍රම පහ මුලින්ම නම් කරන්න අපි ඉගෙන ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ පළවෙනි ක්‍රමයේ විදියට නීවරණ පබ්බය. පළවෙනි එක නීවරණ පබ්බය. මෙන්න මේ දෙවෙනි කොටස පංච උපාදානස්කන්ධ පබ්බය. මෙන්න මේ කොටසේ තියෙන දහම් පාඨ ටික තමයි පාලි පාඨ ටික තමයි මම මේ මාතෘකාව වශයෙන් අද පැහැදිලිව ඉස්සෙල්ලා පැහැදිලි කරේ දේශනා කරේ. එතකොට දෙවෙනි පබ්බය පංච උපාදානස්කන්ධ පබ්බය, තුන්වෙනි පබ්බය ආයතන පබ්බය, හතරවෙනි පබ්බය බොජ්ජංග පබ්බය, පස්වෙනි පබ්බය චතුරාර්ය සත්‍ය පබ්බය. දැන් බලන්න නැවත මේ ධම්මානුපස්සනාවේ මෙන්න මේ ධර්ම කාරණා පහ ගැන භාවනා පහක් තියෙනවා. නැවත මතක් කරනවා මේ භාවනා පහ වෙන වෙනම කරන්න යන්නේ නැහැ කවුරුවත්. ඕනේ නැහැ. ඔයගොල්ලෝ කරන ඔය කායानुපස්සනාවට ආйти භාවනාව සිදු කරනකොට මනසේ සිදුවෙන විපර්යාසයක් ගැනයි මේ කියන්නේ. මුලින්ම තියෙනවා නීවරණ පබ්බය, දෙවෙනුව තියෙනවා පංච උපාදානස්කන්ධ පබ්බය, තුන්වෙනුව තියෙනවා ආයතන පබ්බය, හතරවෙනුව තියෙනවා බොජ්ජංග පබ්බය, පස්වෙනුව තියෙනවා චතුරාර්ය සත්‍ය පබ්බය. දැන් මේක ගැන මුලින්ම ධර්මකාරණයක් විදිහට දැනගන්න වෙන්නේ, ධර්මයක් විදිහට දැනගන්න වෙන්නේ මේ ධම්ම කියන්නේ මොනවද? ධම්ම කියන්නේ මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ ධම්ම කියන්නේ සිත ඇතුලේ සිදුවෙන දේවල්. සිතත් නෙමෙයි ධම්ම, වේදනාවක් නෙමෙයි ධම්ම, කයත් නෙමෙයි ධම්ම, මනස ඇතුලේ සිදුවන විපර්යාස. නැත්නම් මේ චෛතසික ස්වરૂපය. මා ධම්ම කියන ස්වરૂපය. මනස නෙමෙයි මනස තුල ඇති වෙන දේවල්. එතකොට ඒකෙම පැහැදිලි වෙනවා මේ ධම්මානුපස්සනාවට නීවරණ කියන එක ඇතුළත් කරලා තියෙනවා. නීවරණ කියන්නේ මනස තුල ඇති වෙන දෙයක්. ඒක යටපත් කරගන්න කියලායි බුදුහාමුදුරු දේශනා කරන්නේ. එතකොට පංචස්කන්ධ, පංච උපාදානස්කන්ධ පබ්බයක් මේක ඇතුළට දාලා තියෙනවා. එහෙනම් ලොකු ධර්ම රහසක් ඔයගොල්ලන්ට මෙතෙන්දී පැහැදිලි වෙනවා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන ගැඹුරු දෙයක්, අපි නොහිතන දෙයක් පැහැදිලි වෙනවා. පංච උපාදානස්කන්ධ පබ්බය ධම්මානුපස්සනාවට දැම්මේ එහෙනම් පංචස්කන්ධය කියන දෙයත් සිත තුල ඇති වෙන ධර්මයක්. නමුත් අපි ඉගෙන ගන්න පංචස්කන්ධය එක්ක රූපස්කන්ධය හෝ සිත තුලින් පිටට දෙයක් විදිහටයි අපි ඉගෙන ගන්න. එතකොට පංචස්කන්ධයේ බුදුහාමුදුරු පෙන්වන පංචස්කන්ධයයි අපි එක එක්කෙනා මේ ඉගෙනගෙන තියෙන පංචස්කන්ධයයි අතර ලොකු පරතරයක් වෙනසක් තියෙනවා. එතකොට මෙන්න මේ වෙනස තියෙන තාක්කල් මේ සත්‍ය කරා යන්න බෑ. එතකොට සත්‍ය කරා යන්න නම් බුදුහාමුදුරුවෝ දේශනා කරපු පංචස්කන්ධය කුමක්ද කියලා හැමෝම දැනගන්න වෙනවා. දැනගෙන විතරක් බෑ. ඒ දැනගත්තේ පංචස්කන්ධය නිරීක්ෂණයකට ලක් කරන්න වෙන්න ඕනේ. භාවනාවකින් විපස්සනා භාවනාවකින් සිදුවෙන ඕනම විපස්සනාවකින් මෙන්න මේ කටයුත්තයි. තමාගේ මේ මොහොතේ හැදෙන පංචස්කන්ධය නිරීක්ෂණයකට ලක් වෙනවා. ඒ නිරීක්ෂණය තුළ දකින්න ප්‍රතිඵලය තියෙන්නේ මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම විතරයි. එතකොට දැන් තියෙන අපිට ප්‍රශ්නය අපිට පංචස්කන්ධයක් කියන එක නිරීක්ෂණයකට ලක් වෙලා නැහැ. ඒක හින්දා පංචස්කන්ධයේ සැබෑ ස්වરૂපය වන අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරිලා නැහැ. එතකොට සම්මාදිට්ඨිය ලැබෙනවා කියන්නේ මේ පංචස්කන්ධයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ද්විතීයට නැත්නම් දැක්මට අන්තර්ගත වීමයි. එතකොට දැක්ම තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයෙන් යුක්ත පංචස්කන්ධය දකින්නකොට ඒක තමයි චතුරාර්ය සත්‍යයේ වශයෙන් පෙන්වන්නේ. මෙහෙම ගැඹුරු භාවයක් තියෙනවා. දැන් ඒක නිසාවෙන් අපි බලමු දැන් මේ පංචස්කන්ධය හඳුනා ගැනීම තමයි එතකොට වැදගත් වෙන්නේ.
මුල්ම වැරද්ද තියෙන්නේ අපේ අභිධර්මයේ ඉගෙනගෙන වෙන්න පුළුවන් වෙන සූත්‍ර පිටකයෙන් ධර්මයේ ඉගෙනගෙන වෙන්න පුළුවන් අපි විසින් තම තමන් විසින් නිර්මාණය කරගත්ත මවාගත්තේ පංචස්කන්ධයක් එක්කයි මේ අපි ගනුදෙනු කරන්නේ. එතකොට යමෙක් ඒ මවාගත්තේ පංචස්කන්ධයට අනිත්‍යයි කිව්වට බුදුහාමුදුරන්ට තේරෙන ධර්මයක් නෙමෙයි එතන තියෙන්නේ. ඒක තමා විසින් හදාගත්තේ පංචස්කන්ධයට කරන මානසික විප්ලවයක්. එතකොට මේක වැරදි. මේක විපස්සනාව නෙමෙයි. දැන් කොහොමද අපි මේ සැබෑ බුදුහාමුදුරෝ දේශනා කරපු සැබෑ මානසික ධම්මයක් වන පංචස්කන්ධය තේරුම් ගන්න. මේක තේරුම් ගන්න පෙර නැවත මතක් කරගන්න මම මීට පෙර දේශනා දෙකකදී පැහැදිලි කරා චතුරාර්ය සත්‍ය ලැබෙන්නේ නැත්නම් සම්මාදිට්ඨිය ලැබෙනකොට එයාගේ බොජ්ජංග ධර්ම දියුණු වෙලා තියෙන්න ඕනේ. යමෙකුට බොජ්ජංග ධර්ම දියුණු වෙන්නේ බල ධර්ම දියුණුනේ නැත්නම්. යමෙකුට බල ධර්ම දියුණු වෙන්නේ ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම දියුණුනේ නැත්නම්. ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙලා තියෙන්න ඕනේ බල ධර්ම දියුණු වෙන්න. එතකොට ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙන්නේ යමෙක්ගේ මනසේ සතර සතිපට්ඨානය, සතර සම්ප්‍රදාන වීරිය, සතර ඉර්ධිපාද කියන ධර්මතා 12 නැත්නම්. එතකොට මේ පැහැදිලි කිරීම එක පර්යායක්. මේ පර්යාය කියන වචනේ බුදුහාමුදුරන්ගේ වචනයක්. බුදුහාමුදුරුවෝ පර්යාය කියලා පෙන්වන්නේ ධර්මය සම්මාදිට්ඨිය කියන දෙය නැත්නම් නිවන චතුරාර්ය සත්‍ය විස්තර කරපු එක ක්‍රමයකට කියනවා පර්යායක්. ඒ විස්තරයම තව විදිහකට කරන්න පුළුවන්. එතකොට වෙනත් පර්යායක් එක. දැන් අපිට හුඟක් වෙලාවට මේ බුදුහාමුදුරෝ දේශනා කරපු ක්‍රමවේද කීපයක් එකට කලවම් කරගෙන ඒවා සංසන්දනය කරමින් යන අවුල් සහගත ස්වરૂපයකට මේ ධර්මය හරියට ඉගෙන ගත්තේ නැත්නම් පත් වෙන්න සිදු වෙනවා. ඒක ලොකුවට බලපාන්නේ දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන එක සූත්‍රයක මේ නිවන ගැන විස්තර කරන පර්යාය එක ක්‍රමයක්. තව සූත්‍රයක තව විදිහක්. දැන් අද ලංකාවේ බැලුවම ලොකුවට බලපාලා තියෙන්නේ දැන් සූත්‍ර පිටකේ මේ ධර්මයේ පැහැදිලි කරලා තියෙන පර්යාය ක්‍රමයේ දිහා බලලා ඒක සංසන්දනය කරොත් එක රටාවක් තියෙනවා. අභිධර්ම පිටකයෙන් ගත්තොත් තව රටාවක්. දැන් යමෙකුට ප්‍රශ්න සහගත වෙනවා අභිධර්ම පිටකයයි සූත්‍ර පිටකයයි සංසන්දනය කරගන්න ගියොත් මේ එකක්වත් දිනු කරගන්න බෑ. මොකද පර්යාය දෙකක් බුදුහාමුදුරුවෝ ඒ කියන්නේ බුද්ධඥාණයෙන් පැහැදිලි කරපු දේවල් අපේ මේ නීවරණ ටිකකින් සංසන්දනය කරන්න යාම තුල නිවර්දි පිළිතුරක් ලැබෙන්නේ නැහැ. ඒක නිසාවෙන් දැන් මේක මතක් කරේ මං දැන් බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුළ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම කියන්නේ එක පරියායක්. ඒ වගේම මේ නිවන් ලබා ගැනීමට චතුරාර්ය සත්‍ය දැකීමට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩිම කියන්නේ තවත් පරියායක්. මේ වෙනකොට ඔය පින්වතුන්ට පැහැදිලි කරලා දීලා තියෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමේ පරියායයි ඒ වගේම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩිමේ පරියායයි කියන දෙකේ සංසන්දනාත්මකව සම්බන්ධතා සමානකම්. දැන් ඔන්න මේ ධම්මානුපස්සනාවෙන් පෙන්නනවා තවත් පරියායක්. බලන්න මේ පරියායනුත් පෙන්නන්නේ නීවරණ පබ්බය, පංච උපාදානස්කන්ධ පබ්බය, ආයතන පබ්බය, ඊගාවට තියෙනවා බොජ්ජංග පබ්බය, අවසානයේ තියෙනවා චතුරාර්ය සත්‍ය පබ්බය. මේ පරියායෙත් තියෙනවා කාරණා පහක්. දැන් ඔයගොල්ලන්ට තේරුම් ගන්න වෙනවා මේ ධම්මානුපස්සනාවේ තියෙන චතුරාර්ය සත්‍ය පැහැදිලි කරපු ධර්මපරියායේ අවසාන චතුරාර්ය සත්‍යයේ තියෙනවා ඊට මෙහා තියෙන්නේ බොජ්ජංග. දැන් බලන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවලත් සම්මා දිට්ඨිය කියන එක ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි කොටසනේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියට ඉස්සෙල්ලා තියෙන්නේ බොජ්ජංගයි. බොජ්ජංග වලට පෙර තියෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල පංච බලයි පංච ඉන්ද්‍රියයි. දැන් බලන්න ඒ පර්යායෙන් ඒකත් පිටිපස්සේ තියෙන්නේ සතර සතිපට්ඨානේ සතර සම්ප්‍රදාන වීරිය සතර ඉර්ධිපාද.
දැන් සමත්යක් ලෙස අරගෙන අපි හිතමු මේ ධම්මානුපස්සනාවේ මේ පරියායෙන් පෙන්වන්නේ බුදුහාමුදුරුවෝ සම්පූර්ණ නිවන් දකින අනුපිළිවෙල. ඒකේ තියෙන කාරණා පහයි එතකොට. මුලින්ම නීවරණ. දෙවෙනි එක පංච උපාදානස්කන්ධ. තුන්වෙනි එක ආයතන. හතරවෙනි එක බොජ්ජංග. පස්වෙනි එක චතුරාර්ය සත්‍ය. එහෙමනම් මෙතෙන්දී අපිට ඉගෙන ගන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක් මේ බුදුහාමුදුරු දේශනා කරන්න යන්නේ. චතුරාර්ය සත්‍ය ලැබෙන්න නම් ඊට ආසන්න ධර්මයේ තමයි බොජ්ජංග. මේ ධම්මානුපස්සනාවටත් අනුව. එතකොට බොජ්ජංග කියන ඒවා හරියන්න අර මුලින් කිව්වේ කාරණා තුන අතර මොනවා හරි සිදුවීම් ජාලාවක් සිදු වෙන්න ඕනේ. මොනවද ඒ කාරණා තුන? නීවරණ හා පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ හා ආයතන. එතකොට දැන් බලන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල තියෙනවා බොජ්ජංග ඊගාවට සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍යය. එතකොට සත්‍තිස් බෝධිපාක්ෂික වල ධර්ම වලත් බොජ්ජංග ධර්ම වලට පිටිපස්සේ තියෙනවා තව කාරණා සම්පූර්ණ ගත්තෝ කාරණා වශයෙන් සතර අතිපට්ඨානෙ සතර සම්මා ප්‍රධාන වීරිය සතර ඉද්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග. එහෙනම් ওই දෙක ඔය කියන පරියාය දෙකෙන් කියන කාරණා සම වෙන්න නම් මෙතන නීවරණ පංච නීවරණයි පංච උපාදානස්කන්ධයි ඒ වගේම ආයතන පබ්බය කියන ආයතන ටිකයි එකතුව එහෙනම් කිරලා තියෙන්නේ මොකද්ද? බොජ්ජංග ධර්ම හදලා දීම. ඉස්සෙල්ලා කිව්වා බොජ්ජංග ධර්ම හදලා දෙන්න හේතු වෙනවා ඉන්ද්‍රිය ධර්ම පහ බල ධර්ම පහ. දැන් මෙතන කියනවා බොජ්ජංග ධර්ම ගැන එහෙනම් බොජ්ජංග ධර්ම කාගේ හරි මනසකට එන්න නම් යාට මේ නීවරණ ගැන යමක් වෙන්න ඕනේ. පංච උපාදානස්කන්ධයේ පිළිබඳ යමක් වෙන්න ඕනේ. ඒ වගේම ආයතන ගැන යමක් වෙන්න ඕනේ. දැන් මේක පැහැදිලි කරගන්න නැවත නැවත බලන්න මේ මම කියන කාරණය ගැඹුරු කාරණයක් වෙන්න පුළුවන්. එකපාරට අහලා තේරුම් ගන්නත් අපහසු වෙන්න පුළුවන්. නමුත් මම මේක ගැන කියනකොට අහගෙන ඉඳලා නැවත නැවත මේ ධර්මානුකූලව හිතීම තුළ මෙහි තියෙන වටිනාකම තේරුම් ගන්න පුළුවන් වෙයි. මෙන්න මෙහෙම සරල දෙයක් මෙතන තියෙන්නේ. දැන් මේ ධම්මානුපස්සනාවේ නීවරණ පබ්බය කියන එකේදී කරන්නේ අපි ළඟ දැන් මේ මොහොත ගත්තොත් පංච නීවරණ තියෙනවා. මේ නීවරණ ටික යටපත් කරන්න ඕනේ. දැන් නීවරණ යටපත් කරොත් එයාට හඳුන ගන්න පුළුවන් වෙනවා තමන්ගේ පංචස්කන්ධය. ඒකයි නීවරණ පබ්බේට දෙවනුව පබ්බේ දීලා තියෙන්නේ පංචස්කන්ධය. එතකොට පංචස්කන්ධ පබ්බේ ළඟට දීලා තියෙන ආයතන පබ්බය. බලමු මේ ආයතන කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න. එතකොට ආයතන වලින් තමයි මේ පංචස්කන්ධය හදන්නේ. එහෙනම් නීවරණ යටපත් කරපු මනසකට බුදුහාමුදුරුවෝ පෙන්නන විදිහට මේ විපස්සනා ස්වરૂපයකට ඇතුල් වුණොත් ලෝකේ පුදුම හැකියාවක් ලැබෙනවා. යාට අලුත් දෙයක් කරන්න පුළුවන් කෙනෙක් වෙනවා. නීවරණ යටපත් කරගත්තොත් එයාගේ පංචස්කන්ධය හඳුන ගන්නත් පුළුවන්. ඒ වගේම එතනින් නවතින්නේ පංචස්කන්ධ හදන ආයතනෙ හඳුන ගන්නත් පුළුවන්. එහෙනම් ඔයගොල්ලෝ මලමිනියක් වගේ අර කයේ අවධානයෙන් ඉන්නකොට සිදුවෙන අභ්‍යන්තර ක්‍රියාවලිය ඔන්නෝකයි. පංචස්කන්ධයක් හඳුන ගන්නවා යාගේ. ඒක හදන ආයතනෙ හඳුන ගන්නවා. දැන් යමෙකුට මේ පංචස්කන්ධයේ විනිවිද කරගෙන විනිවිද දැකලා පුළුවන් නම් ආයතනය දකින්න එම පංචස්කන්ධය හදන එතන තියෙන පූර්ණ විපස්සනාවක්. එතකොට ඔයගොල්ලෝ මලමිනියක් වගේ තමන්ගේ කය ගැන අවධානයෙන් ඉඳීම තුල කරන්නේ ඔන්නේ ක්‍රියාවලියයි. තමාගේ පංචස්කන්ධය විනිවිදගෙන දකින්න පංචස්කන්ධයේ හදන ආයතනය. දැන් ඒ ආයතනයේ දකිමින් ඉන්න කාලය පූර්ණ විපස්සනා කාලයක් වෙනවා. මේ කාලය තුල ඔයගොල්ලන්ගේ සංකල්පනාවල වැඩෙන්නේ මොනවද? බොජ්ජංග ධර්මයි. තව තවත් බහුලීගත වීම තුල බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඒ බොජ්ජංග වැඩිලා චතුරාර්ය සත්‍ය කියන ආර්ය සත්‍ය හතර තමන්ගේ දැක්මට එන මොහොතක් එනවා. මේක තමයි මේ ධම්මානුපස්සනාවෙන් පෙළ ගහලා
පෙන්නලා තියෙන්නේ. දැන් ගැටලු සහගත වෙන්නේ නීවරණ යටපත් වුණාම අපි දකින පංචස්කන්ධය මොන වගේද? දැන් මේක ගැන හිතනකොට මොන වගේද කියලා අපිට දැන් කතා කරාට ඔයගොල්ලෝ අහගෙන හිටියට තේරුම් ගන්න බෑ. ඒකට හේතුව තමයි මේ පංචස්කන්ධය දකින්න තමයි අර ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙන්න ඕනේ. අපේ අස්කන්නාසාදී මේ කියන මනෝමය ඉන්ද්‍රියත් එක්ක ඇහැ වෙන්න පුළුවන්, කන වෙන්න පුළුවන්, නාසය වෙන්න පුළුවන්, දිව වෙන්න පුළුවන්, කය වෙන්න පුළුවන්, මනස වෙන්න පුළුවන්. මේවා ඉන්ද්‍රිය අපේ. මේ ඉන්ද්‍රියෙන් තමයි මේ ලෝකයේ තියෙන සියලු දැනුම් අපි හැදුවේ. ඔයගොල්ලන්ට යම්කිසි විදිහක උගත්කමක් තියද, ඒ වගේම ශිල්පීය ඥානයක් තියද, හැකියාවල් තියද ඔය සියලු දේ නිපදවලා දුන්නේ ඔයකට හේතු වෙන්නේ අපි ළඟ තියෙන මේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන් 6යි. නමුත් කිසිම දවසක ඔයගොල්ලන්ට බැරි දෙයක් තියෙනවා කොච්චර අධ්‍යාපනයක් තිබුණත් කොච්චර ශිල්ප ශාස්ත්‍ර දැනගත්තත් කොච්චර දැනුම් තීරුම් තිබුණත් අධ්‍යක්ීම් තිබුණත් ඔය ඉන්ද්‍රිය 6න් බෑ පංචස්කන්ධය තේරුම් ගන්න. දැන් ඒකට තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඉස්සෙල්ලාම බුදුහාමුදුරුවෝ කියනවා ඔයගොල්ලන්ගේ සමත භාවනාවකින් සම්මා සමාධියක් අරන් දීලා නීවරණ යටපත් කරනවා. අපි කරපු භාවනාවෙන් නම් මේ දේ සිදු කරේ කොහොමද? මේ නීවරණ යටපත් කරේ කොහොමද? අර ආස්වාසයේ පාස්වාසයේ ගැන අවධානයෙන් ඉඳීම තුලින් නීවරණ යටපත් කිරීමේ ක්‍රියාවලිය තමයි බුදුහාමුදුරුවෝ සිදු කරලා දීලා තියෙන්නේ. හරියට නීවරණ යටපත් වෙන තැනක් හෙව්වොත් ඒ භාවනාවේදී පස්සම්බයං කාය සංකාරං කියන තැනදී නීවරණ යටපත් වෙනවා. අන්නේ තැන එහෙනම් ඔයගොල්ලන්ට කය ගැන අවධානයට යොමු කරන්න කියලා මම උපදෙස් දුන්නා මේ වැඩසටහන වලදී. ඇයි ඒ දුන්නේ? එතෙන්දී කයෙන් හැදෙන පංචස්කන්ධය හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි ඒ හැකියාව තියෙන්නේ තමන්ගේ මනසින් නෙමෙයි. ශරීරෙනුත් නෙමෙයි. කනෙනුත් නෙමෙයි. අර ඒ වෙනකොට දියුණු මට්ටමේ තියෙන ඉන්ද්‍රිය අලුත් හදලා ගත්ත තුන්වෙනි ඇහෙන්. ඒ කියන්නේ සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මෙන්න මේ ඉන්ද්‍රිය පහයි. එතකොට ඉන්ද්‍රිය ධර්ම පහ වැඩිලා නැත්නම් ඔය කියන தത്വයට යන්න බෑ. එතකොට ඉන්ද්‍රිය ධර්ම පහ වැඩෙන්නත් නැවත නැවත මේ කය ගැන අවධානයෙන් ඉන්න ඕනේ, වෙන විකල්ප කරලත් බෑ. වෙන දාන හෝ ආමිස හෝ සීල හෝ වෙන සමාධි හෝ මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙන්න හේතුවක් වෙන්නේ නැහැ. දැන් මෙහෙම මේ ඉන්ද්‍රිය ධර්ම පහ අවබෝධ මේ යටපත් ඉන්ද්‍රිය ධර්ම පහ දියුණු වෙලා නීවරණ ටිකත් යටපත් වෙලා තියෙන මනසකට පුළුවන් එම මෙහිලාවේ පංචස්කන්ධය හඳුනා ගන්න. එහෙනම් දැන් අපි සුතමේ වශයෙන් බලමු. මේක තේරෙන එකක් නෙවෙයි. නමුත් අපිට කතා කරන්න පුළුවන්. කතා කරන භාෂාවෙන් ධර්මයට යන්න පුළුවන්. බුදුහාමුදුරෝ දේශනා කරන පංචස්කන්ධය මනෝමයයි. මේක පළමුවෙන් ඉගෙන ගන්න ඕනේ. මනසේ ධම්මයක්. මේ ධම්මය හදන්නේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන් 6යි. දැන් ඔයගොල්ලෝ දන්නවා චක්කු ඉන්ද්‍රිය කියලා එකක් තියෙනවා අපි. ධර්මය අහලා තිනවා චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය 6ක් ගැන බුදුහාමුදුරු පෙන්නනවා. එතකොට චක්කු ඉන්ද්‍රිය කියන්නේ ඇහැ. ඇහෙන් කරන්නේ මොකද්ද? ඉන්ද්‍රියෙන් කරන කාර්යයක්. ඒ කියන්නේ රූප වෙන් කරනවා. අපි ඇස් අරගෙන දැන් කරන්නේ ඉදිරියේ තියෙන රූප දකින්නවා, පේනවා කියන්නේ ඇහැ විසින් මේ රූපය වෙන් කරනවා. ඇහැ විසින් රූපය වෙන් කරපු ඵලියට ඒක පංචස්කන්ධයක් හදන්න බෑ ඇහැට. ඒ කියන්නේ ඉන්ද්‍රියට බෑ පංචස්කන්ධයක් නිර්මාණය කරන්න. මේ ඉන්ද්‍රිය පසුව වෙනස් කරනවා. ඉන්ද්‍රිය ඇතුලෙන් සක්‍රිය වෙනවා. බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව ආයතන කියලා එකක්. ආයතනයෙන් කරන්නේ නිස්පාදනය. එතකොට චක්කු ඉන්ද්‍රිය වගේම ඔයගොල්ලෝ අහලා තියෙනවා චක්ඛායතනය. එතකොට චක්ඛායතනය කියන එකෙන් ඒක ආයතනයක්. ආයතනයකින් නිස්පාදනයක් කරනවා. මේ බුදුහාමුදුරුව පෙන්වන චක්ඛායතනයෙන් කරන නිස්පාදනය තමයි පංචස්කන්ධය. එතකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය නිස්පාදනය කරන්නේ කවුද? චක්ඛායතන එක තැන. මෙහෙම පංචස්කන්ධ නිර්මාණය කරන ආයතන තියෙනවා අපිට 6ක්. ඒවා තමයි චක්ඛායතන, සෝතායතන,
ගාන ආයතනය, ජීවහා ආයතනය, මන ආයතනය, කාය ආයතනය. එතකොට මේ ආයතන හයෙන් අපිට නොකඩවා හැම වෙලේම හැම මොහොතකදීම පංචස්කන්ධ නිර්මාණය කරනවා. දැනුත් එහෙමයි. ඔයගොල්ලෝ දැන් මේ බණ අහන්න වාඩි වෙලා ඉන්නකොට මේ කන මගින් ශබ්දය වෙන් කරනවා ඇහෙන බණ ඒක ඉන්ද්‍රියක්. ඔය ඉන්ද්‍රියෙන් විතරක් බෑ පංචස්කන්ධයක් හදන්න. ඔය ඇහෙන ශබ්දය ඔයගොල්ලෝ ආයතන මට්ටමකට ගෙනිච්චොත් අන්න එතන හැදෙන්නේ පංචස්කන්ධය. දැන් ඔන්න ඔහෙම මනෝමය දෙයක් විදිහටයි බුදුහාමුදුරුවෝ මේ පංචස්කන්ධය කියන එක පැහැදිලි කරන්නේ. දැන් මේක ගැඹුරුයි. ගැඹුරු වෙන්නේ කොහොමද? දැන් ඒක නිකන් හිතන්න. මෙන්න මෙහෙම වගේ දෙයක් වෙන්නේ. දැන් මම මෙතන මේ මැදිරියේ ධර්ම දේශනා පවත්වනවා. මගේ කටහඬ තමයි මේ ධර්මයේ කියන්නේ. දැන් දේශනාව කියන්නේ කටහඬයි. නමුත් දැන් ඔයගොල්ලන්ගේ ගමක රටේ වෙනත් තැනකට මේ බණ ඇහෙනවා. මගේ කටහඬ ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ මම මේ කතා කරන එක ඇහෙනවා නම් මේ වගේ ගුවන් විදුලි සංස්ථාවක් ඕනේ නැහැ. මට තියෙන්නේ ලංකාවේ එක තැනකට වෙලා බණ කියන්න. ලංකාවේ හැම තැනටම ඇහෙයි. නමුත් එහෙම වෙන්නේ නැහැ කියලා මේ පින්වතුන් දන්නවා. Taman කතා කරන එක ඇහෙන ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් කොහොමද මේ ගුවන් විදුලි සංස්ථාව මේ මං කියන බණ හැමෝටම ඇහෙන්න ලංකාවටම විකාශනය කරන්න ක්‍රමයක් හෙව්වේ? අනුගමනය කරන්නේ කොහොමද? මෙන්න මේ කාර්යම අපි ළඟ හැම වෙලෙම සිදු වෙනවා. ඇහෙන් වෙන් කරන දෙය වෙනත් දෙයක් බවට හරවනවා. ඒ කියන්නේ මං කියන බණ මේ තියෙන මයික් එකෙන් කරන්නේ තව දුරටත් හඬක් නෙවෙයි විදුලි සංඥාවක් කරනවා. මේ විදුලි සංඥාව පුළුවන් මේ උපකරණ මගින් ඔයගොල්ලන්ගේ තියෙන ගුවන් විදුලිය කරා ගෙන යන්න. එහෙනම් තමන්ගේ රේඩියෝ එක ළඟට ගෙනියන්න. මගේ කටහඬ ගෙනියන්න බෑ. ගෙනියන්න පුළුවන් වෙන්නේ විදුලි සංඥාව. දැන් ඇහෙනුත් චක්කු ඉන්ද්‍රියච්චරන්නේ රූප වෙන් කරනවා. රූප වෙන් කරපු එක මනෝ සංඥාවක් බවට හරවගත්තොත් විතරයි චක්කායතනිය වෙන්නේ. ඒකින්ද මෙන්න මේ වචනය ඔයගොල්ලෝ අහලා පුරුදු වචනයක් පටිච්චසමුප්පාදේ. දැන් අපි අහලා තියෙනවා විඥාන පච්චයා නාම රූපං නාම රූප පච්චයා සලආයතන. ඔන්න බලන්න සලආයතන කියන්නේ මේ ආයතන 6. එතකොට විඥානයක් තියෙන්න ඕනේ. ඒ විඥාණයෙන් කරපු එක හැරෙන්න ඕනේ මොකටද? නාම රූපයකට. එන්නේ නාම රූපයක් තිබුණොත් විතරයි පංචස්කන්ධයක් හදන තත්ත්වයට ආයතනයක් බවට හැරෙන්නේ. දැන් එහෙනම් ඔය සිදුවීම අපි දන්නේ නැතුව මේ මොහොතේ හැම මොහොතෙම අපි ළඟ සිදු වෙනවා. ඒ කියන්නේ අපිට පේන හැම එකක්ම නාම රූප බවට හැරුණොත් ඒ නාම රූපය අල්ලගෙන පුළුවන් චක්කායතනයට පංචස්කන්ධයක් හදන්න. දැන් මෙහෙම මම කිව්වේ එකයි මේ ධර්මයේ ඉගෙනගෙන යන්න බෑ කියලා. ඔයගොල්ලෝ කරන භාවනාවේ මේ තියෙන ඔක්කොම දේවල් සිදු වෙනවා. නමුත් ඇයි කියන්නේ? තව කෙනෙක් කිව්වම නැත්නම් රැවටෙනවා. අපි කරන එක හරියන්නේ නැහැ. මේ බුදුහාමුදුරු පෙන්නපු එක නෙවෙයි කරන්නේ. ඔය වගේ අදහස් එන හින්දා එතකොට මේ ගැඹුරු පැහැදිලි කිරීමක් කරන්න වෙනවා. මෙතෙන්දී නමුත් කාල වේලාව තියෙන විදිහටයි කරන්න සිදු වෙන්නේ. එතකොට දැන් බලන්න මම මේ කියන බණ මගේ කටහඬෙන් ලෝකෙට ලංකාවට දෙන්න බෑ. මගේ බණ විදුලි සංඥා බවට හැරෙව්වොත් ගුවන් විදුලි සංස්ථාවට පුළුවන් ඔයගොල්ලන්ගේ ගුවන් විදුලිය නැත්නම් ගුවන් විදුලි යන්ත්‍රයට ලබා දෙන්න. එහෙනම් මොකක් හරි පරිවර්තනයක් මේකේ කරන්න ඕනේ. එහෙනම් ඇහැට රූප වෙන් කර හැකි ඒ වෙන් කරපු රූපයෙන් පංචස්කන්ධයක් හදන්න බෑ. ඒක කරන පරිවර්තනයට බුදුහාමුදුරුවෝ දීපු නම තමයි නාම රූපය. එතකොට විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා සලආයතන. සලආයතනෙන් කරන්නේ නිස්පාදනය. මොකද්ද නිස්පාදනය? පංචස්කන්ධය. දැන් මෙන්න මේම ඔයගොල්ලෝ කරන භාවනාව දිහා නැවත බලන්න. ওই භාවනාව තුල සිදු කරන්නේ ඔයගොල්ලන්ගේ ඇහෙන් ඇස් දෙක වහගෙන භාවනා කරන්නේ. එහෙනම් චක්කු ඉන්ද්‍රියෙන් නාම රූප හදන්න බෑ. එහෙමනම් චක්කායතනය හදන්නත් බෑ.
එහෙනම් ඇහෙන් පංචස්කන්ධ හදන්න බෑ. සද්ද අඩු තැනක භාවනා කරන්නේ ඇහෙන පොඩි සද්දේ උනක් ගණන් ගන්න. ඒ කියන්නේ මොකද්ද? සෝතායතනෙන් පංචස්කන්ධය හදන්න දෙන්නේ නැහැ. මනායතනයේට නොයෙක් ධම්ම ආරමුණු කල්පනාවල් එනවා. ඒගොල්ලෝ නොසලකා ඉන්න පුරුදු වීම තමයි භාවනාවේ මුලින් කරන්නේ. ඔහොම ගියොත් ඔය කෙටියෙන් අපි සලකමු. ඔයගොල්ලන්ගේ ඔය පස්සම්බයං කාය සංකාරං දක්වා හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට ඉන්ද්‍රිය පහකින් පංචස්කන්ධය හදන එක නවත්තලා. දැන් නම් නවත්තන්න උත්සාහ ගන්නවා. නොසලකා හරිනවා. එන හැදෙන පංචස්කන්ධයක් හැදෙන්නේ නැතුව සංසාරයක් නෑ, පැවැත්මක් නෑ, ජීවයක් නෑ. හැදෙන්න තියෙන දැන් එක ආයතනයයි. ඒක තමයි කාය ආයතනය. දැන් ඔයගොල්ලන්ට බුදුහාමුදුරුවෝ උපදෙස් දෙනවා මලමිනිය වගේ කය දැනෙන ඒවා ගැන අවධානයෙන් ඉන්න කිසි දෙයක් කරන්න එපා. එහෙනම් ඔයගොල්ලන්ට කයෙන් දැනෙනවා එතකොට නොයෙක් දේවල්. මොනවද? උෂ්ණ, සීතල, තද ගති, මාස් නටන ගති, විදුලි කොටන ගති, වැగిරෙන ගති, නැත්නම් නැවතම හුස්ම ආස්වාසය පාස්වාසයේ කම්පන රූපයක් ඔය වගේ මොනවා හරි දැනෙනවා කයෙන්. ඒ දැනෙනවා කියන්නේ මොකක්ද? කාය ආයතනෙන් හදන පංචස්කන්ධය ඔය දැනෙන්නේ. දැන් අපිට මේ වෙලාවෙත් ඕකම තියෙනවා දැනෙන්නේ නැත්තේ ආයතන හයෙන් අපි සිහියෙන් නෙවෙයි ඉන්නේ. ඒකට පංචස්කන්ධය හදලා ඒක උපාදාන වෙනවා. දැන් උපාදාන වීම නතර කරන්න ලේසි විදිහක් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අර හැදෙන පංචස්කන්ධය ගැන සතියෙන් අවධානයෙන් ඉන්න, නිරීක්ෂණයෙන් ඉන්න. එතකොට ඒ නිරීක්ෂණයෙන් ඉඳීම තුල වෙන්නේ මොකද්ද? පංචස්කන්ධය උපාදාන වෙන්නේ නැහැ. මම මීට පෙර පෙන්නුවා සතිපට්ඨාන සූත්‍රයේ සියලුම භාවනාවල අවසානයේ මෙන්න මෙහෙම පාඩයක් දීලා තිනවා. අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති. කියන්නේ ලෝකේ උපාදානයක් නැති තැන මේකයි. මොකද්ද මේ උපාදානයක් නැති තැන? පංචස්කන්ධ උපාදානය. ඔයගොල්ලෝ කය ගැන අවධානයෙන් ඉන්න, හුදු නිරීක්ෂණයකින් ඉන්න, වෙන කිසිම ප්‍රතිචාර දක්වන්න එපා. එතනයි උපාදාන නැති තැන. ඒතර මේ උපාදාන නැති තැන මොනවයි උපාදානයක්ද? මේ පංචස්කන්ධේ උපාදානය. ඒක නිසාවෙන් ඔන්න ඔය ක්‍රමවේදයේ ඉන්නකොට ඔය විදියට හැසිරෙනවා නම් යමෙක් එයාගේ මනසේ දියුණු වෙන්නේ බොජ්ජංගයි. බොජ්ජංග දියුණු වෙනවා කියන්නේ කවදා හරි චතුරාර්ය සත්‍ය කියන එක ලං වෙනවා කියන එකයි. ලැබෙන විදිහ ගැන කාටවත් හිතන්න බෑ. බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන් ඕකේ ඔය විදිහට මලමිණි වගේ ඉන්න එක තමයි පෙන්වන්නේ මේ ධම්මානුපස්සනා මේ ඒ වගේම පංච උපාදානස්කන්ධ පබ්බේදී පැහැදිලි කරනවා බුදුහාමුදුරුවෝ මේකේ ඉන්න ඕනේ කොහොමද? ඉද බික්ඛවේ බික්ඛු ඉති රූපං, මේක රූපයයි. ඉති රූපස්ස සමුදයෝ, මේ රූපේ ඇතිවීමයි. ඉති රූපස්ස අත්තංගමෝ, මේ රූපය තමාගේ නොවි විනාශ වී යෑමයි. මෙච්චර කල් තමාගේ කරලා ගත්ත එකක් තමයි අපිට තියෙන්නේ. මෙහෙම ඉඳ මෙන්න මේ රූපස්ස සමුදය ඇතිවීම, මේක රූපය ඇතිවීම, රූපය නිරුද්ධ වෙලා යෑම. ඔන්නේ කාරණා ඔය නිරීක්ෂණ තුන තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පැහැදිලි වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට බලන්න ඔය කාරණේ මේ ධර්මයේ දැනගත්තේ නැතුවට, සතිපට්ඨානේ පාඩම් නොතිබුණාට, අභිධර්මයේ ගැන දැනුමක් නැති වුණාට, ඔයගොල්ලන්ට උණුසුමක් දැනෙන තැන ඒ උණුසුමට මොකද වෙන්නේ? කාලයන් නිරීක්ෂණේ හිටියෝ. ඒ දැනෙන උණුසුම් දැනෙන තැන තමයි රූපය. ඒකට වෙන්නේ මොකද්ද? උණුසුම ඇති වෙන බව දැනගත්තා මුලින්. ඊට පස්සේ ටිකක් වෙලා නිරීක්ෂණයෙන් හිටියොත්, ප්‍රතිචාර නැතුව හිටියොත් නැති වෙනවා කියලා දකිනවා. ඕක තමයි මේ කියන ගැඹුරු පාඩය. ඉති රූපං, ඉති රූපස්ස සමුදය, ඉති රූපස්ස අත්තංගම. එතකොට ඔයගොල්ලෝ මේ ධර්මකාරණා දැක්කේ නැහැ කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. භාවනාව ඕක ගෞරවයෙන් කරගෙන යනවා නම් ඔය බුදුහාමුදුරන්ට ඕන ඔක්කොම දේවල් ඔයගොල්ලන්ගේ දිට්ඨිය තුළට යන ක්‍රමවේදයක් තමයි ඔකේ තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ පංචස්කන්ධයේ විනිවිදගෙන ආයතනය දකිනවා නම්
දැන් මම මේ වචන කිව්වට මේ විනිවිද දකින්න යන්න හොයන්න එපා. කරන්න තියෙන්නේ මොකද්ද? මලමිනියක් වගේ අර කය ගැන අවධානයෙන් ඉන්න. එතකොට ඔයගොල්ලන්ට සිදු වෙන්නේ ඔය කියන බොජ්ජංග ධර්ම වැඩෙනවා. කවදා හරි එන චතුරාර්ය සත්‍යය කරාම යනවා. චතුරාර්ය සත්‍ය කියන්නේ 아무තු ඉන්ද්‍රජාලයක් නෙවෙයි මේ දැක්ම තුල අපේ දිට්ඨිය තුල අපේ දැක්ම තුලට එනවා මමත්වෙන් තොර අවස්ථාවක්. මමත්වෙන් තොර අවස්ථාවක බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ තියෙන්න පුළුවන්. ඒ දැක්මේ තියෙන්නේ ස්වરૂපයේ ඒ දැක්ම තුල තියෙන්නේ දුකක් කියලා එක හඳුනා ගැනීමක්. ඒ දුකට හේතුව වන තමන්ගේ පෙළඹවීමක් නැත්නම් තණ්හාවක්. ඒ වගේම මේ දුක නැති තැනක්. ඒ වගේම ඒකට ගිය මාර්ගයක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ ගියේ කොහොමද කියලා ඔයගොල්ලෝම දන්නවා භාවනාවෙන් මෙන්න මෙහෙමයි අපි ගියේ. කය සංවර කරගෙන, හිත තැම්පත් කරගෙන මේ සීල සමාධි ප්‍රඥා කියන ඒවා වඩලා තමයි ඒක ගත්තේ කියලා ඒ මොහොතේ දැක්මේ තියෙනවා. එතකොට මෙන්න මේ කාරණා හතර ඇතුළත් වෙනකොට අන්න බොජ්ජංග ධර්ම සම්පූර්ණ වෙනවා. දැන් මේ පින්වතුන් මේ විදිහට හිතන්න වෙනවා. අද දවසේ කාල වේලාවත් ගෙවිලා යනවා. ඒ නිසාවෙන් සලකා ගන්න දැන් මේ පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීම භාවනාවයි විපස්සනා මෙනෙහි කිරීම භාවනාව නෙවෙයි. මේ කාරණේ ගැන සැලකිලිමත් වෙන්න.